හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න ඉතින් ඔයාලා මම දාපු අර ෂෝට් වීඩියෝ එක මම හිතනවා දකින්න ඇති කියලා GTA Vice City full game play එකේ මම වීඩියෝ සීරීස් එකක් එක දිගටම අරන් එනවා කියලා දාලා තිබ්බා. ඒකට මගේ views 1k පහු කරලාම කට්ටිය බලලා තිබ්බා. කොහොම හරි මම පළවෙනි එපිසෝඩ් එක නම් දැම්මා. ඒක හැබැයි ඒක මට කතා කරන්න බැරි වුණා නිකන් අර මගේ මයික් එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා ටිකක් ලාවට වගේ තමයි කතා කරන්න ඇහිලා තිබ්බේ. මම එදා වීඩියෝ එකේ අර වීඩියෝ කරන එක නැවැත්තුවේ නම් මෝල් ෂූට් අවුට් කියලා මිෂන් එකක හරි අපි එතන ඉඳන් ආයෙ ගහන්න පටන් ගමු. අපිට යන්න තියෙනවා කෝල් එකක් ගන්න. පොඩ්ඩක් ඉන්න මම මේකේ සද්දේ ටිකක් අඩු කරගන්නම්. මේ ගානවලේ ඒක හොඳයි. මම හරි මට යන්න තියෙනවා කෝල් එකක් ගන්න. ඒ කෝල් එක මම ගන්න යනවා. ඉන්නේ මට කෝල් එකක් ගන්න යන්න තියෙනවා. මම ටුට්ටක් සද්දය අඩු කරගන්නවා. ඒකට මට වේවි. අපරාධ ට්‍රේල් බයික් එකක් ගියා. මම ඉස්සෙල්ලාම full game play එක අරන් ඇවිත් Vice City එකට mod use කරලා game play අරන් එනවා කියලා හිතාගෙන ඉන්නවා. ඒත් මට set වෙන mod එකක් මට හම්බුනොත් විතරයි. මෙතන මට කෝල් එකක් ගන්න තියෙනවා අඩු එතන කෝල් එකක් ගන්න තියෙනවා මට waste the wife කියලා මට මතක විදිහට මම කලින් මිෂන් එකෙත් මේ ටික ගෙහුවා වෙන්න ඕනේ මම මේ වාහන යනවා මොකද මේක අරකට වැඩිය හොඳ වුණත් නෑ හැබැයි මේක හොඳයි ඒක හොඳයි ප්‍රශ්නයක් නෑ අපි වාහනේ මේ පැත්තට හරවගෙනම තියාගමු එතකොට ලේසියි මෙන්න මේක ඇතුලෙන් තමයි ආන්නේ මෙන්න මේක ඇතුලෙන් පොඩ්ඩක් මේක දෙන්නන්න ඔන්න ඔය ගෙදර ඇතුලෙන් තමයි ආන්නේ අපිට තියෙන්නේ මෙයාව විනාශ කරලා දාන්න. ආන්යා හරියට යනවා. මම මෙහෙන් යනවා. ඔයා අපිට දකුණු පැත්තේ උඩ කෙළවරෙන් පෙන්වන්නේ යාගේ කාර් එකේ හෙල්ත් එක. ඉතින් ආපස්සට. හැබැයි චුට්ටයි අඩුනේ මොකද ඒක ටිකක් මේ මම යන කාර් එක චුට්ටක් ඒක ලොකු වෙනම නැති මොකද හෙල්ත් එක ටික ටික අඩු වෙන ප්‍රශ්නයක් නැහැ. යා help me කියලා කියනවා. Oh my god. අනේ ආරේට යනවා අඩු ඉඳපන්. වලු වැඩිය කොහොමද ඉඳපන්. Aduh anggal කියනවද ඒකේ හෙල්ත් එකක් තව චුට්ටයි තියෙන්නේ මේකේ වංගු ගහන්නේ පැනගත්තා පොඩ්ඩක් ඉඳපන් එනකන් අඩෝ යන්න දෙපා ඕම ඉඳපන් හැබැයි තව හැප්පුවොත් එක මං ඉන්න කාර් එකත් කුඩු වෙනවා මොකද මං ඉන්න කාර් එකත් දැන් ටිකක් දුමක් දානවා වගේ ඒ දුම දාන සීන් එක නම් එච්චර ඇඟට හොඳ නෑ
ඒ නිසාම චීට් කෝඩ් එක යූස් කරනවා ස්ප්‍රින් කියලා. එයා දැන් අර පැත්තෙන් එන හින්දා මම මේ පැත්තට වෙලා ඉන්නවා. එයා දැන් කොහොමද මෙතනින් එනවා. මට තියෙන්නේ ආපු ගමන්ම එයාව තොර කරලා දාන්න ඉවර වෙයන්කෝ. අන්න හරි. එයා ඉන්න කාර් එක ගිනි ගන්නවා. දැන් අපි මිෂන් එක පාස් වෙනවා. හරි අපි මිෂන් එක පාස් වුණා. අපිට දැන් ආයෙ යන්න තියෙනවා C කියන මිෂන් එකක් ගාවට. අපි C මිෂන් එක ගාවට දැන් C එකෙන් කියන්නේ අපි ඕෂන් මිෂන් එකක් තියෙනවා අපිට එතන. ඕෂන් මිෂන් කිව්වට ඕෂන් එක ගාව තමයි මිෂන් එක ගිනි පැමිණෙලා. ඒක චරපුට්ටක්. ඊට ආයෙ පණ ගන්නවද? නියමයි. මම පටගාලා යනවා මෙතෙන්ට. මෙතන වාහන මෙතන වාහන තියෙනවා සමහර වෙලාවට හොඳ වාහන එමත් දෙන්න නැහැ වගේ. ඒ නිසා ගන්නවා මේකේ නේද. පඩගඩිය. විසුණා Orange muka මන්ට අග්ගා දෙනවා C මිෂන් එක කියන තැනට. ඔයාලා මගේ GTA Vice City පළවෙනි එපිසෝඩ් එක බැලුවේ නැත්නම් මේ පළවෙනි එපිසෝඩ් එකත් බලාගෙන වෙන්න. මේකේ තව මම GTA Vice City එකේ තියෙන Easter eggs ගැන වීඩියෝ කරනවා. ඒ කියන්නේ මේකේ තියෙන ඔය රහස් තැන්, ඔය රහස් දේවල් ඊට පස්සේ මම මේකේ cheat code මේ වීඩියෝ එක කරන ගමන් ඉතින් කියලා දෙනවා. අපි මෙතෙන්ට ආවා. මේකේ නම් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ප්ලේ වෙනවා. ඒ වැඩක් නැහැ මෙවුන් කතා කරනවා. අපිට අතන බයික් එකක් තියෙනවා. මම මේ බයික් එක යනවා. මේ බාරු ගහගෙන යන්නේ. මට යන්න කියන්නේ අම්මෝ. අක්කුණා නම් එහෙම එතනමයි. අයියෝ මං අපරාධ මෙතෙන්ට දාගත්තා. වැඩක් නෑනේ. මට මතක නිකන් අම්මෝ තියෙන නිකන් ෂෝට් කට් එකක් තිබ්බා වගේ. ෂෝට් කට් එකේ මෙතන නෙවෙයි මෙතන මේක දාව හොල්මන් ගෙවල් එහෙම තියෙනවා. ඒකටත් මම යන වීඩියෝ ගේනවා ඉස්සරහට. එන්න මෙතන ඇතුලෙන් තමයි යන්න තියෙන මිෂන් එක. මම ගන් එක අරගෙන ටැබ් එක ප්‍රෙස් කරපු ගමන් අපේ ලාන්ස් වෑන්ස් කියන ෆ්‍රෙන්ඩ් ඇවිල්ලා අපිට කතා කරනවා. ඒ සීන් එක වෙනවා. කොහොමද දැන් එයා ආවට පස්සේ අපිට තියෙන්නේ කැමති වාහනයක් යන්න පුළුවන් නේ. ඒ නිසා මම එයාගේ වාහනය යන්නේ බයික් එකක් වගේ නැත්නම් බයික් එක. ඒක නේද? අඩෝ බයික් එක නැත්නම් ආතේ නේද? අපරාධ කවන්නේ. අපි එයාගේ වාහනේ මෙයා. ඉක්මනට නැගපම් බං. අපිට දැන් යන්න දෙනවා අපේ කට්ටියක් ඩීල් එකක් දානවා. ඒ ඩීල් එක දෙන තැන නිකන් සිකියුර් කරන්න වගේ තමයි අපිට දැන් යන්න තියෙන්නේ. ඒ කියන්නේ එතන පොඩ්ඩක් ආරක්ෂා කරන්න තමයි අපිට දැන් යන්න තියෙන්නේ. අඩෝ. මම ආයෙත් ස්ප්‍රින්ග් සීට් එක යූස් කරනවා මොකද වාහනේ දුමක් දැම්මා. ඒ නිසා මෙන්න මෙතන අපිට ඉන්න තියෙන්නේ.
ඊට පස්සේ අපේ ඔය බුසා ඇවිල්ලා බුසා කියන්නේ බඩ තඩියා ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා ඌත් බොඩිගාඩ්ලා දෙන්නෙක් අරන් ඇවිල්ලා තියෙනවා. අපි තාම ඉන්න අර ගෝල්ෆ් ගහපු ඇඳුමෙමයි හැබැයි. මෙයාලා කට්ටිය කතා වෙනවා. අපිට තියෙන්නේ ගන් එකකුත් අරගෙන උඩට වෙලා ඉන්න මම මේ ගන්න එක අරන් ඉන්නවා. අපිට තුවක්කු සෙට් එකක් ගන්න පුළුවන්. අපිට නට ටූල්ස් කියලා ගහලා නට ටූල්ස් කියලා ගහන්න අපි ගාව තියෙන මොනවද මේවා හැම වැඩි වෙනවා. බුලට් එහෙම වැඩි වෙනවා. මම අපේ ඩීල් එක දාන කට්ටිය ආවා. අපිට තියෙන්නේ දැන් මේක සෙකියුර් කරන්න තමයි. අපිට මැප් එකේ පෙන්නනවා කහ පාටින් කොටුවක් හරි ත්‍රිකෝණයක් හරි ඒ දෙකෙන් මොකක් හරි එකක් පෙන්නනවා අපේ ඩීල් එකට ඔළුව දාන්න නේ අන්න මට කහ පාට ත්‍රිකෝණයක් පේනවා. අඩෝ පිටිය හරි අඩෝ මේ තවෙනවා ඕන් දෙන්න උන්කස් දෙන්න නේ කට්ටිය ඔක්කොම ඉවරයි. අඩෝ ආයෙ පුපුරයි දැන් අඩෝ ආයෙ පුපුරෝ කියනකො දැන් එනවා වෑන් එක. ඔක්කොම කට්ටිය එතනමයි. දැන් අර පැත්තෙන් තව එකක් එනවා. අර පැත්තෙන් තමයි මට මතක. ඒ පැත්තෙන් තමයි එන්න ඕනේ. ආව් අර එන්නේ. ඒක එද්දිම ඉවරයි. අපේ බොස්ලා ඉන්නවා. අඩෝ මෙවුන් ගාව තියෙන සල්ලි අඩින් නැති වුණා කියපන්කො. අඩෝ ඉතින්ද වැටෙන්නේ. හරියට හරි. දැන් මේ පැටල් වයිට් දෙකේ එන උන් දෙන්න අන්න අර අතන කිව්ක අඩෝ සිරාවට අරුවද හිතෝ අරුවදන හිත වුණාඩෝ. අරුවගේ බෙල්ල ගහලා යන්න වෙඩිල්ලක් තියෙනවා. අඩෝ මට තියෙන පටගාල දුවලා ගිහිල්ලා ඒ බයික් එක අරන් අරුව කිල් කරලා දාන්න තියෙන්නේ. ඔකට දෙන්නවා වගේ. ඒක අපේ සල්ලි ටික අරන් තමයි බැනලා යන්නේ. අඩෝ නහුත්තා ඉඳපන්. අම්මෝ කියන්නේ. ඌ ලෙෆ්ට් උනා. අපි අපේ සල්ලි ෂූට් කේස් එක ගත්තා. ඉරාට හරි ඒකේ වැඩි දෙයක් කරන්න තිබ්බේ මම ඉස්සරහට Far Cry වීඩියෝත් ගේනවා. Far Cry 3 ගේම් එකේ වීඩියෝත් කොහොම හරි මේ දෙන්න අතර පොඩි ඩයලොග් එකක් යනවා. ඉතින් ඔයාගේ නම මොකක්ද නම් මම අහලා කොහොම හරි දැන් අපිට තියෙනවා තව හරි ඒ මිෂන් එකක් පාස් වුණා. දැන් අපිට තියෙනවා අම්මට දෙන්න ට්‍රේල් බයික් එකේ මම අතට ගන්න එක්කුත් ගමු. හැබැයි දැන් නම් මට කෝල් එකක් එන්න ඕනේ. මිෂන් එකක් මැප් එකේ පෙන්නන්නේ නැහැ කියන අනිවාර්යෙන් කෝල් එකක් එන්න ඕනේ. නැත්ද? අපි කෝල් එනකම් පොඩි ආතල්ලක් ගමු. අඩෝ ඒ අඩෝ ඒක වීල් එක ගහගෙන ගියා දිගටම. අඩෝ හැප්පුණා. අඩෝ මැරුණා බං. ෂිට් මැරුණා කොහොම කමන්නේ. එහෙම සැලුනේ කොහොමද? කෝල් එක ආව විතරේ කාලා කන්නියා. ෂිට් කමන්නේ මගේ ටූල් ටික නැති වුණා. ඒ නිසා මම ආයෙ ටූල් ටිකක් ගන්නවා. දැන් අතර ටූල් එක තියෙනවා. අම්මෝ තියන් තමයි රෙද්දා. කොහොම හරි පොඩි අතල්ලක අම්මට සීයා කේ මහන්සිරවට දුවලා සිස්සප්පා කොහොම එනවද යකෝ පාරේ පිටිකට ගින ගහන්නේ. කවන්නේ අපි ඇම්බියුලන්ස් එකේ යමු. හරියට හරි ඉවර වුණා අයියා. ඔයාලට මම
ගෙදරක් පෙන්නන්නම් අන්න අතන පේන අර තඩි ගෙදරට තමයි දැන් අපි යන්න ඕනේ. නිකන් දුඹුරු පාටයි රෝස පාටයි වගේ පාටවල් දෙකකින් තියෙන ගෙදරට තමයි දැන් මෙහෙන් යන්න බෑ කියපන්. අපිට මේ අපේ යන්න පොලිසිය තරුණන්නේ වුණා. මම විස්තරකට කියනවා ඔයාලගේ මේ වීඩියෝ ස්කිප් නොකර බලන්න. මේකේ මම චීට් කෝඩ් එක කියලා දෙනවා. ඉතින් ඊට මට කියන්නේ පොලිසියෙන් පන්නනකොට තමයි චීට් කෝඩ් ගහන්නේ. මේ ඇම්බියුලන්ස් සයිඩ් මිෂන්ස් තියෙනවා. තව තියෙනවා ඉතින් තව තියෙනවා කාර් රේස් වලින් තියෙනවා බයික් රේස් තියෙනවා. තව ගොඩාක් රේස් වර්ග තියෙනවා. අඩෝ පිළිවෙලකට අපි ඔය යටවල ගියාම මම ආයෙත් ඒකට ඇස්ප්‍රින් කියලා මේ මොකද්ද චීට් කෝඩ් එක ගහලා මගේ හෙල්ත් එක වැඩි කරගත්තා. ද චේස් කියලා මෙන්න මේ බඩා තමයි ඉස්සෙල්ලා ඩීල් එක දැම්මේ. අඩෝ මොකද්ද කරන්න ඕනේ කියපන්. මේ මිෂන් එකේ අපිට කරන්න තියෙන්නේ හොරෙක්ගේ ගෙදරකට ගිහිල්ලා ඒ හොරා ෆලෝ කරලා යන තැනක් හොයාගන්න. ඒ කියන්නේ එයාලා හැංගිලා ඉන්න තැන හොයාගන්න තියෙන මේ මිෂන් එකේදී. මේ මිෂන් එකේදී ඒක තමයි කරන්න තියෙන්නේ. අඩු මේකේ මම ඔයාලට තව දෙයක් කියන්නම්. මෙන්න මේ පීසා හට් එක තියෙනවනේ. මෙන්න මේ පීසා හට් එක මම ඔයාලට ඉන්න මැප් එක දාලා පෙන්නන්නම්. මැප් එකේ කොහොමද මේක අර zoom වෙන්නේ නැහැ කියපන්. කොහොම හරි ඔයාලට පේනවා ඉතින් මැප් එක මෙහෙම තියනවා නම් මෙන්න මේ හරිය නිකන් මේ පොඩ්ඩක් ඉන්නකො ෆ්‍රෙන්ඩ්ස් මේ අර වැඩ කරහන් යකෝ. මේ GTA Vice City එකේ පොඩි මවුස් ප්‍රශ්නයක් තියෙනවා. ඒවට ඒක වැඩි ගණන් ගන්න එපා. මේ මැප් එක මෙහෙම තියනවා නම් ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ නිකන් මෙතන පොඩි ගැටේකුත් එක්කම චුට්ටක් මෙහා පැත්තේ පාරවල් දෙකක එකතුවක් වගේ. අන්නේ පාරවල් දෙකක එකතුව ගාලා තමයි මේ පීසා හට් එක තියෙන්නේ. අන්න එතන ඒ පීසා හට් එක ඇතුළට ගිහපුවහම ඔයාලට පේනවා මෙතන එකෙක් ඉන්නවා. අඩු තරුවපත් වෙලා ඉගා අඩු අංගරුව අතෙන්ට බදාගෙන ඉන්නවා කියමු. අපි බලමු. හෙලෝ nanti bal aduh mana ya dekat mana bayang dekat mama ini කොහොම හරි අර සිරාට කොහොම හරි දැන් අපි තරුපත් වෙලා තියෙනවා. ඔයාලට පේන ඒ තරුපත් වෙච්ච වෙලාවට තමයි මේ චීට් කෝඩ් එක යූස් කරන්නේ. ඒ චීට් කෝඩ් එක තමයි leave me alone. ගහපු ගමන් තරු ඔක්කොම නිවිලා. කොහොම හරි ඔයාලා මෙතෙන්ට ආපු ගමන් මේ අම්මා දෙකටම බඩ කට පිනවල කියන චෙක් එකක් තමයි. ඒගොල්ලන්ට මෙන්න මේ මොකක් හරි වෙද්දා කැරක් තියෙනවා. මේක හදලා තියෙන්නේ සල්ලි කොළ වලින්. ඕක ගත්ත ගමන් ඔයාලට පේන්නේ අපිට ඩොලර් 100ක් වැඩි වුණා. ඒ හයිඩන් පැකේජ් මේ ගේම් එකේ 100ක් තියෙනවා. 100න් පළවෙනි එක තමයි මම ඔය ගත්තේ. කොහොමද මෙන්න මේ හොරා අල්ලන්න යද්දී අපිට හම්බෙන්නේ ස්කූටියක්. හරිද? ඔය ස්කූටියේ අපිට යන්න බෑ. මොකද යන්න බෑ නේ බෝ. මේ මගේ මේ ප්‍රශ්නේ මේ ඔය ටයර් එකට වෙඩි වැදුනොත් එහෙම අපිට ඔය වාහනේ වැඩක් නැතුව යනවා. ඒ නිසා මම කාර් එකක් මෙතන පාක් කරගෙන තියාගන්නවා. හරිද? මෙන්න මෙතන පාක් කරලා තියාගන්නවා. තියාගෙන ඔන්න ඔය ස්කූටි මිෂන් එක තියන්න යනවා. එතකොට අපිට එද්දී යන්න තියෙන්නේ ඔය කාර් එකේ. අඩේ මම බලන්න බං දෙන්න දාන්න කෝච්චියට. අඩෝ කෝච්චිය නෑ ඔය ස්කූටි.
අපි බලමු එයාගේ ජනේලෙන් එයා ඉන්නවද කියලා. පේන හැටියට පොර ගෙදර නෑ. මුගේ අම්මට යකෝමු. මුගේ අම්මට. ඔඩ තොට ඔච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන් පොඩ්ඩක් හොම ඉඳපන් යකෝ. ඉඳපන්. තෝවල්ලනවා ඉඳපන්. ඔයකෝ මාරකින් මට වෙඩි තියලා තෝ පැලන්නේ තෝ මාරකින් යකෝද? මේ ගස් බල්ලා ඒවට දෙන්නේ. අඩෝ දුවපන් තෝනේ. අන්න අපේ කාර් එක මෙතන තියෙනවා. එයාලා පැනලා යන්නේ ඔන්න ඔය ඕෆ් රෝඩ් එකකින්. මයි යන්නේ කෙලින්ම ආයේ ලැම්බෝගිනි. අඩෝ නේගපන්. අයියන් අංකල් මම පුදනකොටම කියලා ටයර් එක උලන් ගියා. මෙයාලට වෙඩි තියන්න ඕන නෑ. ඊට පස්සේ මෙයාලගේ පස්සෙන් යන්න ඕනේ. ආයෙ වෙඩි තියන්න ඕනේ. එච්චර නංගෙම යන්න ඕනේ. මං ආයෙ ස්ප්‍රින් ඒක මොකද්ද චීට් එක ගහලා ඒ චීට් කොඩ් එක ගහලා උලන් දාගත්තා මගේ ටයර් එකට. අර බලුවරනේ කායකෝ වෙඩි තියන්නකොට ලැජ්ජ නැතුව යනවා. තොට දෙන්නේ කියනවා මම එකයි. කොහොමද තෝ බලුවරනේ තෝ යන තැන ගන්න මට යන්නේ නැහැ. කොටකට ඉන්න. ඔඩ ඔඩි පොළ වංග බලන්නේ නැහැ. අර අන්නතර ආයෙ දැන් මට ඉන්නවද බලන්න. යක් වෙඩි තියනවා මාර වෙඩි තිබිලා මම ආයෙ ස්ප්‍රින් ගහලා වෙඩි කරගත්තා. හරි අපි යාලා පේන මානෙම යන්නේ ආයෙ තාම මම ආයෙ ලීව් මේ අලෝන් ගහලා පොලිසිය වයින් කරගන්නවා. එනම් අපිට V ප්‍රෙස් කරලා කියන්නේ මම කියන්නේ කන්ට්‍රෝල් වෙනස් නොකර V ප්‍රෙස් කරලා අපිට පොඩි ආතල්ලා ගන්න පුළුවන්. මොකද එතකොට අපේ කාර් එකේ කැම් එක තැනින් තැන වෙනස් වෙනවා. ඒක ඊට පස්සේ තව ඒක හින ආතල් තව ටික වෙලාවක් ගියපුවාම එහෙනම් අමුතු ආතල්ලක් තියෙනවා. කවන්නේ වම තියෙනවාට ඔන්න ඔය තියෙන ගෙදර තමයි මේ යක්කු ඉන්නේ. මේ ඉන්නේ ගෙදර අඩ ඔන්න ඔය ගෙදර තමයි මෙවුන් ඉන්නේ. කොහොම හරි මම දැන් ආයෙ ඩිමිෂන් එකට අම්මට මම ආයෙ මේ ඩිමිෂන් එකට ගිහිල්ලා ඕකේ අඩ දැන් තියෙන්නේ අපිට ඔය එවුන් ඉන්න ගෙදර විනාශ කරලා දාන්න. ඔය ගෙදර තියෙනවා අපේ කලින් ගත්තු සල්ලි වගේ. ඒනේ හොරකම් කරපු සල්ලි වගේ. අන්නේ සල්ලි ටිකත් අරගෙන ඔය ගෙදර ඉන්න හොරු සෙට් එකක් මාලා දාන්න තමයි දැන් තියෙන්නේ මේ මිෂන් එකේදී. මට මේ ගෙදර ගන්න ඕනේ. තව කීයක් මදිද? කීයක්වත් මදිනේ. ඒක මම පර්චේස් කරා. දැන් මට පුළුවන් එතන ගරාජ් එකක් තියෙනවා නියමයි. මම ඒක සේව් කරනවා මේ විදිහට. සේව් කරාට පස්සේ මෙතන තියෙනවා අම්මට සිරි යන්න වන්දියක් තියෙනවා ගැම්ම. වන්දිය ගැම්ම. කොච්චර ගැම්මක් කිව්වොත් මේක විදිහට හස්සනවා තමයි මට තේරෙන්නේ කොහොමද වෙන්නේ කමන්නේ. ඒක හැප්පෙන්නේ වෙඩින්. මේ නිසා මම ෂේප් එකේ අඩෝ කොහොම හරි අපියන් අපේ බඩකඩියගේ ගෙදරට. ඔය බඩකඩියගේ ගෙදර අවසාන මිෂන් එකේදී අපිට තියෙනවා ඔය බඩකඩියව මරන්න. මරලා ඔකයි ගෙදර අයිති කරගන්නවා අපි. බලු වැඩි ඒ වුණාට ඒක අපිට ද්‍රෝහි වෙනවා. අන්න ඒකයි අපි එහෙම කරන්නේ. එතකොට ඉතින් මේ ගෙදරත් අපේ තමයි. අපේ තමයි කොහොමත් මේක අපේ තමයි ඉතින් දැනුත්. නෑ වගේ හිටියට. අර කලින් අපිට හම්බ වෙලා සංස්කාරය හෙලිකොප්ටරයක හෙලිකොප්ටරේ කියන්නේ අපේ හෙලිකොප්ටරේ අපි එක්කන් යනවා අර ගෙදරට.
මේ යන ගමන් ගන්න පොඩි ආතල් ටිකක් තියෙනවා. මේ යන ගමන් තියෙන ඒවට වෙඩි තියාගෙන යන්න තියෙන්නේ. මම ඒ වෙලේ තමයි ආසයි. ඔයාලට වෙලා දෙන්න තියෙනවා මේ මිෂන් එකේ විතර මේ හෙලිකොප්ටරේ පාලනය යටි යද්දිම එකෙක් වතුරට වයින්. ඒකත් මේකේ තියෙන එක ඊස්ටර් එග් එක. මම තව එකක් තියෙන ගානේ පිටියෙන්. මෙන්න මේ හෙලිකොප්ටරේ විතරනවා. එනම් බුදු සරණයි යන්නේ උන්ට ඌ ඉවරයි. හරි අපි තැනට නම් ආවා. දැන් තියෙන්නේ ඉතින් තියාගෙන යන්න. අදවර පුස්කොනේ වලට කට්ටියකම් හරි එකක් ඉදිරුවා. හෙලිකොප්ටර් හෙල්ත් එකක් ටිකක් දාදුවා. ඒක ඉවරයි. මෙතන තව එකක් තියෙනවා. ඒක ඉවරයි. මොකක් ඉවරයි. අපිට ඊට පස්සේ මෙන්න මෙහෙම තව වාහනේ කට්ටියක් එනවා. ඒ කට්ටියට දීගෙන යන්න කියන්නේ මේ වාහනේ දිගේ වුණා හරි මේ මෙතන කට්ටියක් එනවා. ඒකත් හරි. අතනතර පුදුම එකක් තියෙනවා. අනේ පිටි කියන සමන්නේ ඒක ඕනේ. අද කවුරුද දැනයි? ඒකත් ඉතිරුවා. නැත්නම් හිතපු කට්ටියක් ඉවරයි අද. මෙතන තව කට්ටියක් ඉන්නවා. එයාලා ඉවරයක් කරලා ගානට තියෙන්නේ. එයාලා ඉවරයි. අවසානම තැන නෑ මේක නෙවෙයි අවසාන තැන. මෙන්න මේ වහලේ උඩ තමයි අන්තිම තැන. අද වෙඩි කියන්නේ. මට මේ වීඩියෝ එක නම් ෆෝකස් කරන්න බැරි වෙයි. ඒ වුණාට මම 1080p දාලවත් මේක අප්ලෝඩ් කරන්න බලන්නම්. නැත්තම් වැඩන්නේ 1080p දාලා මම මේක අප්ලෝඩ් කරන්න YouTube එකට. මගේ සුපුරුදු අම්මා සුපුරුදු බෑ ස්නයිපර් එක අරගෙන ඒත් බෑ. එකයි දෙකයි ඊට පස්සේ තව කට්ටිය ඉන්නවා නේද? එයා ඉවරයි. මොකද කරන්නේ? එයාත් ඉවරයි. මම මෙතන ගිහලා මෙතන තව ගස් ගල්ලක් ඉන්නවා. ඌවත් ඉවර කරලා අපේ ෂූට් කේස් එකක් ගත්තා. දැන් ආයෙ අපේ අර ලෑන්ස් කාලේ හෙලිකොප්ටර් එක එනවා. හෙලිකොප්ටරෙන් ඇවිල්ලා අපි හෙලිකොප්ටරේ ආයෙ අර තඩි බඩාවේ ගෙදරට යනවා. ඊට පස්සේ මිෂන් එක අපි පාස් වෙනවා. කොහොම හරි මම අදට වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න අමතක කරන්න එපා. like කරන්න, comment කරන්න. තව ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් එයාලට දැනගන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්නත් එපා. මේ කොහොම හරි අද වීඩියෝ එකෙන් මම ගිහින් එන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.